තෙරුවන් සරණයි අපේ මෑණියෝ. මට ගැටලුවක් තියෙනවා. මට විතරක් නෙවෙයි ඒක සමාජෙටම තියෙන ගැටලුවක්. ඒ තමයි වර්තමානයේ කතා වෙන මාතෘකාවක් වෙන ડિප්‍රෙෂන් හෙවත් ආතතිය ගැන. ඔය ડિප්‍රෙෂන් කියන්නේ මොනවාද? කොහොමද ඒක මේ අපි අර මෑණියෝ කියන සතිමත් භාවයෙන් වළක්වා ගන්නේ? ඒකෙන් කොහොමද අපි සුයිසයිඩ් කරගන්නවා ජීවිතේ නැති කරගන්න තැනට යන එක වළක්ව ගන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කළා දුන්නොත් වටිනවා මෑණියෝ. දැන් ඕකට තමයි දුක්ඛ සත්‍යය කියලා කියන්නේ නේද? දුකයි කියන්නේ ආතතිය හින්දානේ. දැන් අපේ සිතේ සිතුවිලි බලපාන්නේ ඕකට. දැන් අපි කියමුකෝ අපි රාගී විදියට අපි කියමු ස්ත්‍රියක් පුරුෂයෙක් කෙරෙහි පුරුෂයෙක් ස්ත්‍රියක් කෙරෙහි රාගී විදියට හිතනවා නම් එයා එහෙම දිවිනා ගන්න නෑනේ. දිවිනා ගන්න හිතෙන්නේ නෑනේ යාට. එතකොට ඔය හිතන විදිය දැන් මම මෙතනින් අදහස් කරන්නේ එහෙම රාගී විදියට හිතන්න කියන එක නෙවෙයි කියන්නේ. අපි අර හිතට කැමති දේවල් අර ඒකට කියනවා සුඛයක් එන විදිහට සැපයක් එන විදිහට අපි කල්පනා කරනවා නම් අපේ ජීවිතේ සුන්දරයි වගේ පේනවා. අපි කල්පනා කරොත් එහෙම මේ අසුභවාදීව කල්පනා කරනවා. එහෙම අසුභවාදීව කල්පනා කරනකොට තමයි ඔය කියන විදිහ ආතතිය එන්නේ. මේ දැන් අපි අසුභවාදී විදිහට කල්පනා කරන්නේ නැහනේ අනාගතය ගැන. කවුරු හරි අනාගතය ගැන කල්පනා කරනවා නම් ඒ සුභවාදී විදිහට තමයි එයා හිතලා ගන්න අදහස්. අපි ඔය වෙලා ඉවර වෙච්ච දෙයක් ගැන කල්පනා කරනකොට තමයි ඔන්න ඔය අසුභවාදී විදිහට කල්පනාව එන්නේ. ඒකත් Tamanට විච්ච හානියක්, නින්දාවක්, පීඩාවක් නේද? ඒ වගේ දෙයක් වෙලා ඉවර වෙච්ච එකක්. ඒ වගේ ස්වභාවයකින් අවසන් වුණා නම් අපි ඒ දේ නැවත මතක් වෙනකොට අර අසුභවාදී විදියට කල්පනා කරනවා. ඒක තමන්ගේ ජීවිතයට ඒකෙන් උනේ නින්දාවක්, අවාසියක්. ඒතර සමාජයට මූණ දෙන්න බෑ, කොන් වෙයි. ඒ වගේ විදිහට අපිට හිතට කල්පනා එනවනම්, අදහස් එනවනම් තමයි ওই ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගන්නේ. අර හිතට එන අදහස්. ඉතින් මෙන්න මෙතනදී සිහිය පිහිටුවා ගන්න ඕනේ මේ මගේ හිතට එන අදහස් මේවා. නැතුව මේක ඇත්තක් නෙවෙයි කියලා. නැත්තම් මේ හිත මේ මවලා දෙන දෙයක්. මේ අසුභවාදී ස්වභාවය හිත මවලා දෙන දෙයක්. මේක ඇත්තක් නෙවෙයි කියලා. දැන් මේ හිත දෙන දේ ඇත්ත බවට බාරගත්තොත් තමයි ඒක දිගින් දිගට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ අහිමි කරගන්න. දැන් ජීවිතේ නසා ගන්නවා, වසවිස බොනවා නේද? ගිනි තියා ගන්නවා, ලිඳේ පයින්නවා, මුහුදේ පයින්නවා. මෙහෙම වෙන්නේ අර හිත දෙන දේ ඇත්ත කියලා බාරගත්තම. ඉතින් මෙන්න මෙතන මේකට උද්දම දේ තමයි සතිය. මේ සිහිය පිහිටුවා ගන්න ඕනි. මේ හිත මෙහෙම අසුභවාදී දේවල් විනාශකාරී විදිහට මෙයා දෙනවා මේක බාර ගන්න නැතුව ඉන්නවා. ඉතින් හොඳම දේ තමයි ඉන්න පරිසරය වෙනස් කරන එක. පොඩ්ඩක් ඉන්න පරිසරය වෙනස් කරලා Tamanට හිතයිසි වගේ කෙනෙක් ළඟට යන්නේක ගිහිල්ලා Tamanගේ හිතේ තෙරපෙන දේ කියලා සහනයක් ලබා ගන්න එක හොඳයි. පරිසරය වෙනස් කරනවා නම් වඩා වටිනවා. මේ නැත්තම් හොඳයි මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හිතට එන අදහස් පාලනය කරගන්න බෑ වගේ නම් මෛත්‍රී භාවනාව ගොඩාක් හොඳයි. මුළු ලෝක සත්වයාටම මෙත් සිත පතුරවන්න පුළුවන් නම් අර අසුභවාදී අදහස් මනසට එන එක නැති වෙලා යනවා. ඉතින් මේ දෙකම හැබැයි తాවකාලික පිළියම් පරිසරය වෙනස් කරාම සමහර අයට ඒ වගේ අසුභවාදී අදහස් එන එක අඩු වෙනවා. සමහර අයට එහෙම වෙන්නේ නැහැ. එයාට හොඳයි මෛත්‍රී භාවනාව කරන එක. ඉතින් එතකොට කියයි කොහොමද ඉඳගෙන භාවනා කරන්නේ මේ වගේ හිතක් තියෙද්දි කියලා. අපි හැමතිස්සෙම හිතට විරුද්ධව වැඩ කරන්න ඕනේ. ඒ වගේ Tamanට පීඩාකාරී අසුභවාදී අදහස් එනවනම් අපි ඒකට විරුද්ධව ප්‍රතිවිරුද්ධව වෑයමෙන් වීරියෙන් මෛත්‍රී සිත පතුරවන්න ඕනේ. මුළු ලෝක සත්වයාටම. එතකොට කොහොමත්ම අර අසුභවාදී සිතුවිලි නැති වෙලා සුභවාදී සිතුවිලි එන්න ගන්නවා. සුභවාදී සිතුවිලි එනකොට ජීවිතේ හරි ප්‍රීතියයිනේ. ඉතින් හැබැයි මේ දෙකම తాවකාලිකයි. මේ తాවකාලික ඒ කියන්නේ
ස්ථීරවම ජීවිතේ ස්ථීරවම ආය අසුභවාදී සිතුවිලි ඇවිල්ලා ජීවිතේ හානි කරගන්න යන මට්ටම දුරු කරන්න නම් සතිය සිහියෙන් යුක්තව මේ හිතට එන අදහස් බොරු ඒවා. මේවා මේ හිත මවලා දෙන දේවල්. ඒ කියන්නේ අරමුණ තමන්ගේ හිත ගිහිල්ලා අනවශ්‍ය දෙයක තොරතුරු නැත්නම් අනවශ්‍ය තොරතුරු මෙයා මේ දෙන්නේ කියලා මෙන්න මේ සිතුවිලි හිතේ අදහස් ටික අතහැරලා මේ මොහොතේ කරන්න තියෙන වැඩේ සිහියෙන් කරන්න වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුරුදු වුණා නම් ස්ථීරවම අර කියන ආතතියෙන් මිදෙන්න පුළුවන්. සතිය තමයි උපකාර කරගන්න තියෙන්නේ. අර එකපාරම සතිය කියන දේ තාම මුණ ගැහිලා නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් තාම මාර්ගයේ පාදගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් හොඳම විකල්ප දෙක තමයි තමන් ඉන්න පරිසරයේ ඈත් වෙලා තමන්ට එහෙම පීඩාවක් ආතතියක් ආවම ඒ කතා බහ කරලා තමන්ට හිතයිශී මට්ටමින් උපකාර කරන කෙනෙක් ළඟ පහත නැත්තම් එවැනි කෙනෙක් ළඟට ගිහිල්ලා පාපෝච්චාරණේ දැන් ඕකේ තියෙනවා ක්‍රිස්තියානි ආගමේ නම් තියෙනවා පාපෝච්චාරණය කරන්න කියලා. එතකොට බුදුදහමේ තියෙනවා පාපෝච්චාරණය. දැන් මේ ක්‍රිස්තියානි ආගමේ නම් ෆාදර් කෙනෙක් ඉස්සරහා තමයි පාපෝච්චාරණය කරන්නේ. එතකොට බෞද්ධ ආගමේ එහෙම ස්වභාවයක් නැහැ. ඉතින් කියන්නේ ටිකක් භාවනා කරපු මානසිකත්වයක් තියෙන භික්ෂුන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ඉන්න උපාසක උපාසිකාවරුත් ඉන්නවා. එහෙම පාපෝච්චාරණය කරන්න පහසුකම් හදාගන්න පුළුවන්. ඊට පස්සේ පාපෝච්චාරණය කරලා Tamanට හිත සුව පිණිස අවවාද අනුශාසනා ටිකක් ලබා ගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. ඉතින් ඒ කාලවකවානුව පහු වෙනකන් Tamanට පීඩාකාරී දෙන ස්වභාවය පහු වෙනකන් එවැනි විදිහට අනුශාසනා ලබා ගන්න එක වඩා වටිනවා. ඊට අමතරව මෛත්‍රිය පතුරවන එක ඉතාමත් වැදගත්. ඉතින් ඊට ස්ථීර වශයෙන්ම කරන්න පුළුවන් නම් මෙන්න මේ වගේ සිත දෙන සිතුවිලි කියන දේවල් බොරු. මෙන්න මේ සිතුවිලි ඇත්ත කියලා ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ සිතුවිලි මේ මොහොතේ දෙන සිතුවිලි නෙමෙයි තව ටිකකින් දෙන්නේ කියන තැන සිහියෙන් ඉඳලා මේ සිතුවිලි වලට මූලිකත්වයේ වටිනාකමක් දෙන්නේ නැතුව එදාට කරන්න තියෙන වැඩේ සිහියෙන් කරන එක තමයි වඩා වටින්නේ. එහෙමයි මෑනියෝ. එතකොට ඔය ડિප්‍රෙෂන් ආතතිය කියන හැම ප්‍රශ්නයක්ම නැති වෙනව නේද මෑනියෝ? ඔව් දැන් ඔය ගොඩක් වෙලාවට පිස්සන් කොටුවේ ඉන්න පිස්සොත් ඔන්න ඔය ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ වෙලා ඉවර වෙච්ච දෙයක් ඔස්සේ ඒගොල්ලෝගේ කල්පනාව වැටිලා. ඊට පස්සේ එතනින් මිදෙන්න දන්නේ නැතුව තමයි ඔය බෙහෙත් බොන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට කියන්නේ හැම මිනිස්සෙකුට වගේ මේ දේ වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ ඔන්න ඔය වගේ හිතට එන පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න දන්නේ නැති නිසා. ඒගොල්ලෝ ඉක්මනින් පුරුදු වෙනවා මත්පැන් ටිකක් බොන්න. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න. සමහරු සංගීතය ඔස්සේ යනවා සින්දුවක් කියන්න. සමහරු ඔය ටෙලි නාට්‍ය ටීවී බලන්න වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ අර හිතේ තියෙන පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න තමයි. හැබැයි සමහරු මේක දන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ එහෙම පීඩාවක් ආවම ඒ හිතටම ඉඩ දීලා ඒ හිතට අහු වෙලා තමන්ගේ ජීවිතේ පවා අහිමි කරගන්න වෙලාවල් තියෙනවා. මේ සිත කියන්නේ දෙන තොරතුරු ඔක්කොම ඇත්ත දේවල් නෙවෙයි. විශේෂයෙන් පීඩාකාරී සිතුවිලි අතහරින්න දක්ෂ වෙන්න පීඩාකාරී සිතුවිලි අතහරින්න දක්ෂ වෙනවා නම් හරිම වටිනවා. එතකොට තමන්ගේ ජීවිතේ එකක් තේරුම් ගන්න ඕනේ මේ ජීවිතය කියලා කියන්නේ తాවකාලික ජීවිතයක්. මේ తాවකාලික ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල ප්‍රයෝජනයක් ගන්න නැවත සතර අපායට නොවැටි නැවත ඉපදි දුක් විඳ යන මේ ගමන නිවනින් කෙලවර කරන්න ඕනි කියන තැන මේ ජීවිතේ වටිනවා. ජීවිතය හානි කරගන්න නැතුව ඒ අවශ්‍ය කරන අඩුම තරමේ Tamanට සුදුසු කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ නැත්තම් බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඉතිපිසෝ ගාථාව කිකියා බෝධින් වහන්සේ වටේ වන්දනා කර යන්න පුළුවන් නම් අර කියපු ආතති ගති ඉක්මනින් දුර වෙනවා. චෛත්‍ය ළඟට මේ බුදු මැදුරකට ගිහිල්ලා ඒ බුදු පිළිම වහන්සේ ළඟ තමන්ගේ පාපෝච්චාරණය කරන්න පුළුවන් නම් අර හිතේ තියෙන පීඩාකාරී ස්වභාවය දුර වෙනවා. ඉතින් ස්ථීරම පිළියම තමයි සතිය. සතිය හම්බිච්ච කෙනා දන්නවා කොහොමද ඒකෙන් බේරෙන්න ඕනි කියන එක.
සතිය නොලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් ඕක තමයි පියවර. එහෙමයි මෑණියෝ බොහොමත්ම පිං තෙරුවන් සරණයි.